පාන්ද හිමිදිරි පාන්දර නෙල්ලිගල ශ්‍රී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පෙන්න වටපිටාව. ඇත්තටම අද හරිම සීතල දවසක්. අද පොඩ්ඩක් මීදුම අඩුයි. මම මීදුම අඩුයින්ද පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් තමයි මේ වීඩියෝ කරගෙන යන්නේ. ලස්සනට කඳු ටික මෙහෙම අද පේන හොඳටම මීදුම අඩුයින්ද. පොඩ්ඩක් ඉතින් කැමරා ෆෝන් එකකින් ඉඳලා ක්වොලිටි එක නැති වෙයි. මේ තමයි වාහන අංගනේ කඳු පන්තිය පල්ලෙහාට පේන ආකාරය. වාහන අංගනේ සිට බලන විදිහට. හරිම සුන්දර මනස්ගත දසුනක් තමයි තියෙන්නේ ඉතින් මේ උදේ පාන්දර. කඳු ටිකත් හොඳට පේනවා. ලයිට් එළි සාමාන්‍ය තත්ත්වෙ පේනවා. ඉතින් රැට වැඩි නම් අඩුයි. උදේ පාන්දර දිස්සෙන ආකාරය. පාන්දර 3:04 4ත් අතර තමයි මේ ඉතින් තියෙන ලස්සනයි. ඉතින් නිස්කලංකයි නිදහස් මෙච්චර ගොඩාක් යනවා අන්තිම උදේ පාන්දර ඉතින් සීතලයි. කවුරුත් නැහැ. 10න් පස්සේ උදේ 4 මෙහෙම තමයි. රන්චැල් ඉස්සෙන ආකාරය. අද දවස නම් මීදුම අඩුයි ගොඩක්. ඉතින් මට ඉතින් මුල් කාලේදී මොකට පාදමට ඉතින් ගඩොලයක් හරි තියන්න වාසනාවන්ත වුණා මේ. එකයි ඉතින් සන්තෝෂයි තියෙන්නේ. කාටවත් හම්බෙන්න chance ඉතින් පාදමට මුල් ගලක් තැබීමට තමයි විශ්සන ආකාරය දැසන. මේක නිම කරලා තියෙන්නේ බුරුමේ සේදකෝ මහා සෑයේ අඬුරක් විදියට. නිල්ගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හදලා තියෙන්නේ. බුරුමේ සේදකෝ මහා සෑයේ අඬුරක් විදියට හදලා තියෙන්නේ. දවල් වෙලාවකයි රෑ වෙලාවකයි වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි උදෑසන තත්ත්වය.
තියෙන්නේ බුදු වරුන් ටිකපත් බෝ මළුව බුදුන් බෝධි ප්‍රාකාරය යහපත තියම් මේ මොකද තියෙන තත්ත්වය තමයි ලස්සනයි පොඩක් මීදුම දවසට ගත්තා ඊට පස්සේ මීදු මැරෙන්න ඉතින් කඳු පේන කාලයක් තියෙන සිරිපාදේ පේනවා දුරට පේන්නේ නැහැ සාමාන්‍ය මීදුමට වැහෙනවා මීදුම වෙලාව වීඩියෝ එකක් දාන්නම් නෙල්ලිග කඳු සිකේ මේ පාන්දර කඳු ටික පේන ආකාරය පාන්දරෙන් ගොඩාක් පේනවා අඩුයි අමනේ ඊට සාපේක්ෂව අද මීදුම ඇදින්න ඔය පේන ආකාරය තමයි ඔයාලටත් ඉතින් බලන්න ඉන්න පුළුවන් ඉතින් පාන්දරෙන් ගොඩාක් ලස්සනට පේන්නේ නැහැ ඉතින් ලයිට් ටික පොඩි ලයිට් ඕෆ් කරනවනේ කට්ටිය ගෙවල් වල මේක පේන්නේ සාමාන්‍ය විදිය රෑම් 8 9 වෙනකන් ඉතින් ලස්සනයි පාන්දර යාම නම් පොඩ්ඩක් තියෙන සාපේක්ෂව අඩුයි අර ලයිට් birthday scene පාන්දර මේක එක විශේෂත්වයක් තියෙනවා මේ නෙල්ලිගල තියෙන සමන්දේව ප්‍රතිමා වහන්සේ ඒ කියන්නේ මේ හදලා තියෙන්නේ ශ්‍රී පාදයේ පැමිණෙන ආකාරයට තමයි හදලා තින්නේ. මොකද හේතුව කියන්නේ ශ්‍රී පාදය කෙලින්ම තමයි පිටිපස්සාරවල තියෙන සමන්දේව. අන් ඒ විදිහ තමයි මේක හදලා තියෙන්නේ ශ්‍රී පාද මං හිතන්නේ. රාජින් කියන රණවන බුදු පිළිමේ මොකද තමයි එල්ලිගලින් බෞද්ධ මන්දිරය පාන්දර තත්ත්වය මීදුම නැහැ අද ඉතින් තාම මම වීඩියෝ එකක් කරාම්ද මීදුම දවසේ එකක් කරා මීදුම දවසේ එකක් කරා
සුන්දරයි. හැම එක්කෙනාට විතර උදේ පාන්දර වලින් දසම දකින්න විදියක් නෑ. මේ වීඩියෝ එක අවසන් කරනවා නිකන් ඩිග්ගස් වැඩකුත් නැහැ නේ. ඒක තමයි ඉතින් බලන්න තියෙන අන්තය. මේ නාග වරු තිරුවන් සරණක් කොට මේ